අපි හැම කෙනෙක්ම කරන්නේ ඉතින් ඉපතක් දැක්කම උණු වෙනවනේ. නේද? ඉපතක් දැක්කම උණු වෙනවා. දැන් තව අඩි එකමාර මෙතෙන්ට ආවනම් මමත් ඉවරයි. එකමාරයි අඩුවනේ. ඉතින් ඒකමාර ආවෙන තු බැස්සා. ඉතින් ගෙවල් 90 ගානක් යට වුණා. ඒගොල්ලන්ට ඉතින් ගන්න දෙයක් නැහැ ඉතුරුන්නේ. දැන් මේ කිනා වෙන කෑම එකක් නේ. ඒගොල්ලෝ හරි දුකින් ඉන්නේ. ඒ ඇතුලේ බඩු මුට්ටම් ඔක්කොම තෙත බරි වෙලා ගන්න බැරිලා පාවෙලා ගිහලා ලොකු ෂෝක් එකකින් ඉන්නවා හැමෝම. අර ආල්මාරි අර මේ කැරිලා බීමට වැයිලා ඔක්කොම කෑලි තියෙනවා. අපි අර ගිය ගෙවල් වලනේ. අපි ගිය ගෙවල් වල. දැක්කනේ. ඔව්. දැන් මේ එහා පැත්තේ ඔයගොල්ලෝ දැක්කේ නේ. ඔව්. ඉතින් ඒගොල්ලෝ ලොකු දුකෙන් ඉන්නවා. හැබැයි ඉතින් දුකෙන් ඉන්නේ දැන් ටික කෑම ටික හරි ගහලා ඕගොල්ලෝ ඉන්නේ බල්ලෝ උරේ ඉඳලා අපිට උණුණා අපිට පේනුණා යමක් ඉතින් අපි ඒක අපිට හිතට සතුටුයි අපි දුන්නු විදිහ හාමුදුරුවෝ අපිත් ගයක් ගාන ගිහිල්ලා ඇවිදලා. ඔව් ඉස්සෙල්ලම පහේ ගහලා වෙදී ඕගොල්ලෝ. ඔව්. දැන් ඔය ආව දොම්පේ දෙකරන කට්ටිය ඔය දැන් ආවා. ඊළඟට දැන් කඩවත කට්ටියක් ඊට පස්සේ එනවා. ගෙනල්ලා මේගොල්ලන්ට මාන ගානක ඉතින් මොකක් නැහැ. බෑ බෑ අර වතුරන අපි ගිය අර වතුර බහින්නවත් නැහැ. දැන් පොර කාලා. ඉතින් මේ ලොකු දව්වක් කළේ ඈ. අපි ඉතින් අපේ ජීවිතේ ඕනේ අපි කරන්නේ හැමදාම එක දිනක් ඉපදටපත් වුණා උදව් කරන. ඉතින් මේ පන්සලේ ලොකු හාමුදුරුවෝ පොඩි හාමුදුරුවෝ දායකයෝ හිතවත් මේ ඔක්කොම ඉතින් උදව් කළා. ඒ නිසා මේක පාරමිතාවක් වගේ තමයි අපිට. හාමුදුරුවෝ ගොඩාක් පිං ඔව් ගොඩාක් පිං අයිති වෙනවා.